සාමාන්‍ය සමාජිකයින්ගේ සමාජික මුදල් ආදායම කීයක්ද කියලා හොයාගන්න අපි ගහනවා සමාජික මුදල් ගිණුම කියලා එකක්. සාමාන්‍ය සමාජිකයින්ගේ සමාජික මුදල් ආදායම කීයක්ද කියලා හොයාගන්න අපි ගහනවා සමාජික මුදල් ගිණුම කියලා එකක්. පාඩම සංකීර්ණයි ඈ. හරි පරිස්සමට අහගන්න. එහෙනම් මට කියන්න සමාජික මුදල් ගිණුමක් ගහන්නේ මොන සමාජිකයෝ වෙනුවෙන්ද? සාමාන්‍ය සමාජිකයෝ වෙනුවෙන්. කවුද සාමාන්‍ය සමාජිකයෙක් කියන්නේ? අර වාර්ෂික විදිහට සමාජික මුදල් ගෙවලා සමිතියේ රැඳිලා ඉන්න කට්ටිය. හරි. එතකොට එයාලගේ සමාජික මුදල් ආදායම කීයක්ද කියලා හොයාගන්න අපි ගහනවා සමාජික මුදල් ගිණුමක්. හරි. බලමු මෙන්න මේ කියන සමාජික මුදල් ගිණුමක ආකෘතිය. ළමයි ගිණුමක් නම් ගිණුමකට තියෙන්න ඕනේ ආරම්භක ශේෂයක්. සමාජික මුදල් ගිණුමේ ආරම්භක ශේෂය ඊගේ වෙන්නේ හර පැත්තේද බැර පැත්තේද? සමාජික මුදල් ගිණුමේ ආරම්භක ශේෂය ඊගේ වෙන්නේ හර පැත්තේද බැර පැත්තේද? හිතලා කියන්න ඔයාලා කවුරුද ඒ කියන්නේ ඉස්කෝලෙන් අවුලා නැත්තම් දන්නේ නැහැ ඉතින් එච්චරයි. ඔයාලා දැදුවට කමන්නේ නැහැ. බැර බැර බලය හලඩන්නේ. බැර චමි දෙවැත්තම උන් අහගන්න. සමාජික මුදල් ගිණුමේ ආරම්භක ශේෂය ඊගේ හර පැත්තෙනුත් එනවා ශේෂය ඊගේ බැර පැත්තෙනුත් එනවා. හරි පරිස්සමට තේරුම් ගන්න. 2022 A level paper එකේ ආවේ සම්පූර්ණ ගානටම සමාජික මුදල් ගිණුමක් විතරයි. මේ තව එකක්. මේ පාඩමේ කොච්චර account පුළුවන් එකෙක් වුණත් සිංහල බැරි නම් ඌට මේ ගාන හදාගන්න බැහැ. ගාන හදා යද්දි තේරිය. සිංහල කියවලා සිංහල තේරුම් ගන්න බැයි නම් මේ ගාන හදන්න බෑ. හරි. හරි එහෙනම් ඉවරයි. හරි. මට කෙල වෙනවා සර්. එහෙනම් හොඳට අහන්න. හරි කල්පනාවේ මම මේ කියනවා තේරුම් ගන්න. මේ ගිණුම කටපාඩම් කරන් හිටියා කියලා මේ ගාන හදා ගන්න වෙන්නේ. අපි 22 මම ඒ කියපු ගාන හදනවා. සුපිරියටම තියරිය තේරිලා තියෙන්න ඕනේ මේ වගේ ගානක් හදා ගන්න නම්. සමාජික මුදල් ගිණුමේ ආරම්භක ශේෂය ඊගේ හර පැත්තෙනුත් එන්න පුළුවන් බැර පැත්තෙනුත් එන්න පුළුවන්. ওই දෙකෙන්ම එකපාර එනවා. හරි බලමු සමාජික මුදල් ශේෂය ඊගේ හර වෙන්නේ මොනවද? ශේෂය ඊගේ බැර වෙන්නේ මොනවද? ළමයි ශේෂය ඊගේ මෙතන කියන්නේ වසර මුලනේ. වසර මුල. හොඳට අහන්න. ශේෂය ඊගේ හර වෙලා තියෙන වත්කමක් නිසානේ. ශේෂය ඊගේ බැර වෙලා තියෙන වගකීමක් නිසානේ. සමාජික මුදල් වත්කමක් වෙන්නේ සමාජිකයෝ මොනව කරොත්ද? ආයෙත් අහනවා. තේරුණා නම් උත්තරේ දෙන්න. ශේෂය ඊගේ හර වෙලා තියෙන්නේ මේ ගිය අවුරුද්දෙන් ආපු එකන්නේ. අපි ගාන හදන අවුරුද්දේ මුලට ශේෂය ඊගේ හර වෙනවා කියන්නේ ගිය අවුරුද්දෙන් ආවා කියන එකනේ. එතකොට මේ ගිය අවුරුද්දෙන් මේ අවුරුද්දට වත්කමක් විදියට ඇවිල්ලා තියෙනවා. ගිය අවුරුද්දෙන් ඉතුරු වෙලා මේ අවුරුද්දට වත්කමක් විදියට ඇවිල්ලා කියන්නේ මේ ටික සමාජිකයෝ මොනව කරලාද? ළමයි අවුරුද්දේ මුලට සමහර සමාජිකයෝ ඉන්න පුළුවන් අපිට ගිය අවුරුද්දේ සමාජික මුදල දෙන්නේ නැතුව පොල්ල තිබ්බ අය. හිග හිටි සමාජික මුදල්. හිග හිටි සමාජික මුදල්. නැත්නම් තවත් විදිහකට කිව්වොත් ලැබිය යුතු සමාජික මුදල්. ලැබිය යුතු සමාජික මුදල්. එහෙනම් මට කියන්න මොකද්ද මේ ලැබිය යුතු සමාජික මුදල් කියන එකේ තේරුම? මොකද්ද ලැබිය යුතු සමාජික? ඔයාගේ අවුරුද්දේ මුලට ලැබිය යුතු සමාජික මුදල් කියන එකේ තේරුම මොකද්ද? ගිය අවුරුද්දේ සමාජික මුදල් වලින් ටිකක් අපිට තාම සල්ලි වලින් හම්බ වෙලා නෑ, හම්බ වෙන්න තියෙනවා. අන්න හම්බ වෙන්න තියෙනවා, ලැබෙන්න තියෙනවා, ලැබිය යුතුයි කියන්නේ ඒක මට වත්කමක් නිසා තමයි ශේෂය ඊගේ හර උනේ. තේරුණාද? එහෙනම් මට කියන්න ශේෂය ඊගේ හර වෙන්නේ මොනවද? වසර මුල, මේ වසර මුලනේ මොනවද? ලැබිය යුතු සමාජික මුදල් නේද? තවත් විදිහට කිව්වොත් හිග හිටි සමාජික මුදල් නේද? ඔය විදිහටම මෙන්න මෙහෙම සමාජිකයෝ සෙට් එකක් ඉන්නත් පුළුවන්ලු ළමයි.
සාමාන්‍ය සමිතියක සමාජිකයෝ ඉන්නේ එකයිද දෙන්නයිද? ගොඩයිද? ගොඩක් ඉන්නව නේද? ඒතකොට ඔයා මේ සමාජික මුදල් ගිණුම ගහන්නේ එක සමාජිකයෙක්ටද නැත්නම් අර සමාජිකයෝ සෙට් එකම නියෝජනය වෙන තනි ගිණුමක්ද මේ? සමාජිකයෝ සෙට් එකකම ගහන තනි ගිණුම. හරිද? ඒතකොට හිතන්නකෝ මගේ සමිතියේ සමාජිකයෝ 100 දෙනෙක් ඉන්නවා කියලා. ඔය 100 දෙනාගෙන් 10 දෙනෙක් ගිය අවුරුද්දක තාම දීලා නැහැ. වෙන්න පුළුවන්? සනුජි. වෙන්න පුළුවන්? මොකද වෙන්න පුළුවන්? සමාජිකයෝ ඔක්කොම 100 දෙනෙක් ඉන්නවා. ඔය 100 දෙනාගෙන් 10 දෙනෙක් ගිය අවුරුද්දේ සමාජික මුදල තාම දීලා නැහැ. අන්න ලැබිය යුතුයි. ඒ වගේම තව ටික දෙනෙක් ඉන්න බැරිද මෙහෙම? මට වැඩිපුර සමාජික මුදල් දීපු කට්ටිය. දැන් එක සෙට් එකක් ඉන්නවා තාම දීලා නැහැ. තව සෙට් එකක් ඉන්න පුළුවන් වැඩිපුර දීලා. එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. සමහර සමාජිකයෝ ඉන්නවා මාස ගානකට ඉස්සරහට මාස 2-3කට වැඩිපුර සමාජික මුදල් එකපාර දෙනවා. අන්න සෙසදී අපිට ලැබිය යුතු සමාජික මුදල් තියෙන්නත් පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් වැඩිපුර ලැබුණේ ඒවා තියෙන්නත් පුළුවන්. එතකොට සමාජික මුදල් ඔයාට වැඩිපුර හම්බෙලා තිබ්බොත් ඒ වැඩිපුර හම්බුණු ටික වත්කමක්ද වගකීමක්ද? සමාජික මුදල් ඔයාට වැඩිපුර මාස ගානකට හම්බෙලා වත්කමක්ද වගකීමක්ද? වගකීමක් නේද? වැඩිපුර හම්බුණා කියන එක ලස්සන වචනෙන් කියන්නේ. කලින් ලද සමාජික මුදල් නැත්නම් තව ඉදිරියට ලද සමාජික මුදල් ආන් තේරුණා. ඔයාගේ අවුරුද්දේ මුලට අපි හිතමුකෝ මේ තියෙන්නේ ඔයා ගාන හදන අවුරුද්ද කියලා. ඔයාගේ අවුරුද්දේ මුලට එක සෙට් එකක් ඉන්න පුළුවන්. ගිය අවුරුද්දේ එකවත් තාම දීලා නැහැ. තව සෙට් එකක් ඉන්න පුළුවන්. වැඩිපුරත් එක්ක දීලා. ඊළඟ අවුරුදු වලටත් එක්ක දීලා. අන්න ඔයාට වසර මුලට හිග හිටි අය ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ ලැබිය යුතු අය ඉන්නත් පුළුවන්. නැත්තම් වැඩිපුර දීපු අය ඉන්නත් පුළුවන්. අන්න වැඩිපුර දීපු එකට අපි කියනවා ඉදිරියට ලද සමාජික මුදල්. එහෙම නැත්තම් කලින් ලද සමාජික මුදල්. කලින් ලද සමාජික මුදල්. හරි. එහෙනම් මම කියන්නේ අවුරුද්දේ මුලට ශේෂයේ ඊගේ හරද බැරද? සමාජික මුදල් කිරීමේ ආරම්භක ශේෂය අවුරුද්දේ මුලට ශේෂයේ ඊගේ හරද බැරද? හර වෙන්න පුළුවන්, බැර වෙන්න පුළුවන්. අවුරුද්දේ මුලට ශේෂයේ ඊගේ හර වෙන්නේ මොනවද? දැන් කියන්න. වසර මුල ලැබිය යුතු නේද? ඇයි ලැබිය යුතු එක හර වෙන්නේ? ඇයි ලැබිය යුතු එක ශේෂයේ ඊගේ හර වෙන්නේ බැර වෙන්න තිබ්බනේ? ලැබිය යුතු කියන්නේ ඒක වත්කමක්. වත්කම් වැඩි වීම හර, ඒ කියන්නේ ආරම්භක ශේෂය හර. වසර මුල ශේෂයේ ඊගේ බැර වෙන්නේ මොනවද? අවුරුද්දේ මුලට මොනවා වෙලා තිබ්බේවද? වැඩිපුර ලැබිලා තිබ්බේවා. ලස්සනට කිව්වොත් එහෙම කලින් ලද. අන්න එහෙනම් ඔයාට ශේෂ දෙක නිර්වචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ශේෂයේ ඊගේ හරත් වෙනවා, බැරත් වෙනවා. හර වෙන්නේ මොනවද, බැර වෙන්නේ මොනවද කියලා පැහැදිලිව කියන්න පුළුවන් වෙන්න ඕනේ. වසර මුල ලැබිය යුතු. කොතනටද යන්නේ? වසර මුල ලැබිය යුතු. ගිණුමේ කොතනටද යන්නේ? ශේෂයේ ඊගේ හර. වසර මුල කලින් ලද. කොතනටද යන්නේ? ශේෂයේ ඊගේ බැර. වැදගත් දෙයක් කියලා දෙනවා. හොඳට අහගන්න. ගාන සංකීර්ණයි ඈ. හරි පරිස්සමට අහගන්න. හිතන්න මේ තියෙන ඔයා ගාන හදන අවුරුද්ද. හෙට්ටිපොළ මහින්දෝදේ අදවස් පන්ති තිබ්බද? පිළිම ටික තව වෙලා තියෙනවානේ. හරි. හිතන්න ඔයා ගාන හදන්නේ මෙන්න මේ අවුරුද්දට කියලා. ඒතර මම අර කතා කරේ මේ අවුරුද්දේ ආරම්භක ශේෂ ගැනද අවසාන ශේෂ ගැනද? මම අර කතා කරේ ආරම්භක ශේෂ ගැනනේ. මෙන්න මේ ආරම්භයට මං කිව්වා නේද? ලැබිය යුතු ඒවා තියෙන්නත් පුළුවන්, කලින් ලද ඒවා තියෙන්නත් පුළුවන් කියලා. වසර මුල ලැබිය යුතු කියන එකේ තේරුම මොකක්ද? දැන් මට කියන්න. වසර මුලට ලැබිය යුතු සමාජික ගාස්තුවක් තිබ්බා කියන එකේ තේරුම මොකක්ද? චුට්ටකට පැහැදිලි කරලා දෙන්න ඒක. ඒ කියන්නේ ඔයාගේ අවුරුද්දේ මුලට ගිය අවුරුද්දේ සමාජික ගාස්තුවවත් දීලා නැති එකෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නවා කියන එක නේද?
හැබැයි ඔතන මෙන්න මෙහෙම ඔයාට තාම හරියට නොතේරුණු කතාවක් තියෙනවා. වසර මුලට ලැබිය යුතුයි කියන එකේ තේරුම ගිය අවුරුද්දේ එක මෙදා වෙනකන් දීලා නැහැ කියන එකද? එහෙම නැත්නම් ඊට කලින් ඕනෑම කාලච්ඡේදයකට අදාළ එකක් තාම දීලා නැත්නම් ඒ ඔක්කොම ටික මෙතනට එනවද? මං කියන එක තේරුණාද? සමහර සමාජිකයෝ ඉන්න පුළුවන් නේද? ගිය අවුරුද්දක විතරයි දීලා නැත්තේ. සමහරුන් ඉන්න පුළුවන් අවුරුදු ගානකට පොල්ල තියලා. අවුරුදු 3ක සමාජික මුදල් දීලා නැහැ. එතකොට මට කියන්න මෙතන ශේෂයේ ඊගේ වසර මුල ලැබිය යුතු කියලා ඔයා දාන්නේ ගිය අවුරුද්දේක තවමත් ලැබිලා නැති උන් විතරයිද? නැත්තම් කලින් අවුරුදු සියල්ලෙන්ම තාම ලැබිලා නැති ඔක්කොම ටික මෙතනට එන්න ඕනේද? නෑ. කලින් අවුරුදු ඔක්කොගෙම ලැබිලා නැති සියල්ල මෙතනට එන්න ඕනේ. හරි. ඔයා මෙතනට ගන්නේ ආරම්භක දිනට. ඒ කියන්නේ ඊට කලින් අවුරුදු සියල්ලෙන්ම මෙදා වෙනකොට ඔයාට ලැබෙන්න කීයක් හරි තියෙනවා නම් ඒ සෙට් එකම තමයි වසර මුල ලැබිය යුතු වෙන්නේ. අපි හිතමු 2021 අවුරුද්දෙනුත් තාම ලැබෙන්න ටිකක් තියෙනවා. 2022 නුත් ලැබෙන්න තියෙනවා. 2023 නුත් ලැබෙන්න තියෙනවා. ඕන් ඔය සෙට් එකම තමයි මෙදාට ලැබිය යුතු කියලා යන්න ඕනේ. පැහැදිලිද වාක්‍ය? එහෙනම් වසර මුල ලැබිය යුතු කියන්නේ ගිය අවුරුද්දේක ලැබිලා නැහැ කියන එක නෙමෙයි. මෙදා වෙනකොට ඊට කලින් හැම අවුරුද්දක්ම වෙනුවෙන් තාම ලැබිලා නැති සියල්ල මෙතනට එන්න ඕනේ. ඔයාගේ ගානේ වාට කියනවා සමහර ගණන් වල කියනවා 2021 වෙනුවෙන් ලැබෙන්න තිබ්බ මෙච්චරක් 2022 වෙනුවෙන් ලැබෙන්න තිබ්බ මෙච්චරක්. ඒතකොට ඔයා කරන්න ඕනේ ඒ හැම අවුරුද්දකින්ම ලැබෙන්න තිබ්බ සෙට් එකම එකතු කරලා තමයි මෙතන ලැබිය යුතු කියලා දාන්නේ. පැහැදිලිද වාක්‍ය? මේ පාරවාලගේ වාර්ය භාගයට එච්චර ගැඹුරු කරන්නේ නැති වෙයි කියලා හිතනවා. නිකම්ම ආරම්භක ශේෂයේ gediye පිටින් දෙයි කරුමෙටවත් දුන්නොත් එහෙම. හරි. දින ඕනේකට අපි ලියනවා කියන තැන ඉඳලා යන්න ඕනේ. හරි. ඊළඟට ඔය මම කතා කරේ වසර මුල ලැබිය යුතු ගැන චුට්ටක් පැහැදිලි කරේ. ඔහොම මම බලමු. ඊළඟට මම කිය මොකක්ද? වසර මුලට ලැබිය යුතු ඒවා තියෙන්නත් පුළුවන්. වසර මුලට තව මොනවද තියෙන්න පුළුවන්? කලින් ලද ඒවා තියෙන්නත් පුළුවන් නේද? ඒ කියන්නේ මෙන්න මෙදාට කලින් ලද ඒවා තියෙන්නත් පුළුවන්. මෙදාට කලින් ලද කියන එක තේරුම මොකක්ද? මෙතන ඔය ගන්න හදන අවුරුද්දේ මුල. ඔයාගේ ගන්න හදන අවුරුද්දේ මුලට කලින් ලද කියන එක තේරුම මොකක්ද? එළවයි. මෙදාට කලින් ලද කියන එකේ තේරුම මොකක්ද? හොඳට තේරුම් ගන්න. ඔයාගේ අවුරුද්දේ මුලට කලින් ලදයි කියන එකේ තේරුම ගිය අවුරුද්දේදී කවුරු හරි සමාජිකයෙක් ඊළඟ අවුරුද්දට සමාජික මුදල් දීලා තිබ්බා කියන එක නේද? වාක්‍ය පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. ඔයාගේ අවුරුද්දේ මුලට කලින් ලදයි කියන එකේ තේරුම සමාජික මුදල කලින් හම්බෙලා තිබ්බා. ඒ කියන්නේ ඔයාගේ අවුරුද්දට අදාළ එක කලින් හම්බෙලා තිබ්බා. හරි. ඔගේ තව ගැඹුරට යන්න පුළුවන්. මම ගානක් එක්කම ගැඹුරට එක්කයි යන්නම්. දැනට මම සරලව මේක කතා කරනවා. මේ මට්ටමින් තියලා යනවා. තව මේකේ ගොඩාක් කතා කරන්න තියෙනවා. පාඩම සෑහෙන ගැඹුරට යන්න තියෙනවා. හරි. දැනට වසර මුල ලැබිය යුතු කියන එකේ වසර මුල කලින් ලද කියන එකේ තේරුම තේරුම් ගන්න. වසර මුල ලැබිය යුතු නම් කොහෙද දාන්නේ? වසර මුල ලැබිය යුතු නම් ඒක කොහෙද දාන්නේ? ශේෂයේගේ හර. වසර මුල කලින් ලදයි නම් ඒක කොහෙද දාන්නේ? ශේෂයේගේ බැර. ඇයි ඒක බැර කරන්නේ? ඇයි වසර මුල කලින් ලදේවා බැර කරන්නේ? ඇයි? කලින් ලදයි කියන්නේ ඔයාට වගකීම් වැඩිවීම බැර කියන තියරියෙන් තමයි ඔක බැර කරන්නේ. හරි. ළමයි අවුරුද්දේ මුලට ලැබිය යුතු ඒවත් තිබ්බා. අවුරුද්දේ මුලට කලින් ලද ඒවත් තිබ්බා. ඕකම තියෙන්න බැයිද අවුරුද්දේ අගට? පුළුවන් නේද? ඔයාගේ අවුරුද්දේ අවසානයේටත් ලැබිය යුතු සමාජික මුදල් තියෙන්න පුළුවන්. ඔයාගේ අවුරුද්දේ අවසානයේටත් කලින් ලද සමාජික මුදල් තියෙන්න පුළුවන්. ඔය අවුරුද්දේ මුලට තිබ්බ මේ ශේෂ දෙක මෙහෙම්මම අවුරුද්දේ අගටත් එන්න පුළුවන් ළමයි. හරි. ඔන්න වසර මුල හිග හිටි නැත්තම් ලැබිය යුතු තිබ්බා. වසර මුල කලින් ලද ඒවා තිබ්බා. දැන් කතා කරන්න යන්නේ ඕකෙම වසර අග.
වසර අගටත් ලැබිය යුතු ඒවත් තියෙනවා. වසර අගටත් කලින් ලද ඒවත් තියෙනවා. එහෙනම් අපිට කියන්නේ වසර අග ලැබිය යුතු සමාජික මුදල ගිණුමේ දාන්න ඕනේ කොතනද? වසර අග ලැබිය යුතු ගිණුමේ දාන්න ඕනේ කොතනද? දැන් අපි මේක දාන්නේ ශේෂයක් විදිහටනේ. අවුරුද්දේ අවසාන ශේෂයේ විදිහට දාන්න ඕනේ. ඒතර වසර අග ලැබිය යුතු ටික දාන්න ඕනේ කොතනද? වසර අග ලැබිය යුතුයි නම් ශේෂයේගේ හරද වැරද? ලැබිය යුතුයි නම් ශේෂයේගේ හරද වැරද? හර වෙන්න ඕන නේද? අන්න එහෙනම් ශේෂයේගේ හර. එහෙනම් මට කියන්න මෙන්න මෙතනට ශේෂයේගේ මේ හර කරේ මොකද්ද? වසර අග ලැබිය යුතු. අපි වට වඩාත් පැහැදිලි වෙන එක ලියාගෙන මෙයා. මෙතන දැන් මොනවද මේ? කියන්නේ මේ කවුද? වසර මුල ලැබිය යුතු. මේ කවුද? වසර මුල කලින් ලද. මේ කවුද? වසර අග ලැබිය යුතු. ළමයි ගිණුමකට ශේෂයේ ඊගේ සරහනක් තියෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ ශේෂයේ පාගේ සරහනකුත් තියෙනව නේද? එහෙනම් වසර අග ලැබිය යුතු මෙන්න මෙයා ශේෂයේ ඊගේ හරනම් ඊට ප්‍රතිවිරුද්ධ සටහන ශේෂයේ පාගේ බැර වෙන්නත් ඕනේ. ඒතකොට මේ දාන්නෙත් මූම තමයි. මෙතන පාගේ කරන්නෙත් මූම තමයි. හා. සෙට් එක විස්තරහට. එන්න. සෙට් එක විස්තරහට. එන්න ඉස්සරහා ඉඳ තියෙන තැන් වලින් වාඩි. ඉස්සරහා මැඩිස් එක තියලා තියෙනවා. පිටවස්සේ නෑ කනිෂ්ක මෙහෙන්ද. තීක්ෂණ මෙහෙන්ද. ඉස්සරහා මැඩිස් දෙකේ තියෙනවා ඉල වාඩි. මෙහෙන් ඉස්සරහට. ඔතන ඉල වාඩි. කනිෂ්ක. හොඳයි. බස්සේ වරක් වුණා. සාධාරණ හිතුවක් කියන්න බෑ. හරි. තව එන්න ඉන්නවා. එයි තව. ඊළඟට ළමයි මේ දැමේ මොකද්ද? වසර අග ලැබිය යුතු. වසර අග ලැබිය යුතු වගේම වසර අග කලින් ලද ඒවා තියෙන්නත් පුළුවන්. මට කියන්නේ නම් වසර අග කලින් ලද ඒවා දාන්නේ කොහෙද? වසර අග කලින් ලද කොහෙද දාන්නේ? ශේෂයේගේ බැර වෙනවා. එහෙනම් මෙතන මේ දැමේ කාවද? වසර අග කලින් ලද. සද්ද කරන්න එපා. හරි. ළමයි ශේෂයේ ඊගේ සටහනක් තිබ්බනම් අනිවාර්යෙන් ඊට ප්‍රතිවිරුද්ධ ශේෂයේ පාගේ සටහනක් තියෙන්න ඕනේ. එහෙනම් මෙතනට ශේෂයේ පාගේ වෙන්නේ කවුද? වසර අග කලින් ලද. ඔන්න මේ ගිණුමට එන්න ප්‍රධාන මගයන් හතරක් කතා කරා. හරි. ශේෂ හතරයි. වසර මුල ලැබිය යුතු කලින් ලද, වසර අග ලැබිය යුතු කලින් ලද. මේ ශේෂ හතර එන තැන් හතර ඔයාට ගිණුමේ කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට මේ ගිණුමට එන තව ප්‍රධානම අයිතමයක් තමයි සමාජික මුදල් අවුරුද්දේ ඇතුලේ සල්ලි වලින් ලැබුණු ගාණ. මේ ගිණුමට එන තව ප්‍රධානම අයිතමයක් සමාජික මුදල් අවුරුද්දේ ඇතුලේ ඔයාට සල්ලි වලින් ලැබුණු ගාණ. මට කියන්න සමාජික මුදල් ඔයාට සල්ලි වලින් හම්බුනොත් ඒ සල්ලි වලින් හම්බෙච්ච සමාජික මුදල් ටික වාර්තා කරන ඉස්සරහට සමාජික සෙට් එකක් ඉන්නවා. ඔය අපි තුමු 100 දෙනෙක් ඉන්නවා කියලා. ඔය 100න් 90 දෙනෙක් සල්ලි දෙනවා. සමාජික මුදල් දෙනවා. ඒතර සමාජික මුදල් ඔයාට මුදලින් ලැබුණොත් එහෙම ඒ මුදලින් ලැබුණු සමාජික ගාස්තුව වාර්තා කරන ඉස්සරහට කියන්නේ මුදල් නෑ මේකේ මුදල් නෙමෙයි තියෙන්නේ. මුදල් වෙනුම අලුත් ගිණුමක් ගහන්නේ මොකක්ද? නෑ ළමයි මුදල් ගිණුමයි සමාජික මුදල් ගිණුමයි පටල ගන්න එපා.
සමාජික මුදල් කියන්නේ මේ සමාජිකයින්ගේ ආදායම හොයාගන්න ගහන ගිණුම. මේකේ මුදල් පාලන ගිණුමට වෙනුවට ගහන්නේ වෙන ගිණුමක්. මොකද්ද? ලැබීම් හා ගෙවීම් ගිණුම. එහෙනම් කියන්නේ සමාජික මුදල් මුදලින් ලැබෙනවද ඉස්සරහන? ලැබීම් හා ගෙවීම් ගිණුම. හර සමාජික මුදල් ගිණුම බැර. අන්න එහෙනම් ලැබීම් හා ගෙවීම් ප්‍රතිවිරුද්ධ සටහනේ ගිණුමනේ අපි ලියන්නේ. ඇත්තටම මේ ලැබීම් හා ගෙවීම් කියලා මොකද්ද මේ මම දාලා තියන්නේ? මුදලින් ලැබුණු ටිකනේ. හා මුදලින් ලද. ඊළඟට මම කියව මතකයිද වාක්‍යයක්? ගිණුමක සල්ලි වලින් හම්බෙච්ච ටික ආවොත් එක පැත්තකට. ඒ ගිණුමේ කාලච්ඡේදයට අදාළ ආදායම එන්නේ අනිත් පැත්තෙන් කියලා. ළමයි හොඳට අහන්න. මේ දෙකේ වෙනස කියන්නේ? මේ දෙකේ වෙනස කියන්නේ? මේ දෙකේ වෙනස කියන්නේ? කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායමයි මුදලින් ලද සමාජික ගාස්තුවයි. එකද දෙකද? දෙක. මොකද වෙනස? කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම කියන්නේ ලැබුණා හෝ නැත හිටපු සමාජිකයෝ ඔක්කොගෙම ආදායම. ඒ වගේ පැහැදිලිනේ. කාලච්ඡේ අපි හිතමු සමාජිකයෝ 100 දෙනෙක් හිටියා කියලා. අපි හිතමු සමාජිකයෝ 100 දෙනෙක් හිටියා කියලා. ඒතකොට කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම කියන්නේ ඕන් ඔය හිටපු 100 දෙනාගෙම සල්ලි වලින් ලැබුණත් නැතත් ඕන් ඔය හිටපු 100 දෙනා වැඩි මොකුත් කියන්න බෑ මේ මෙතන තියෙනවනේ මයික් එක රෙකෝඩ් වෙනවනේ. හා හරි. හරි. අන්න උඹ මොකද? කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම කියන්නේ සල්ලි වලින් ලැබුණා හෝ නැත හිටපු සමාජිකයෝ ඔක්කොගෙම ඔයාට ලැබෙන්න තිබ්බ සම්පූර්ණ ගණනාව. එතකොට එහාට එමුද? මුදලින් ලද සමාජික ගාස්තුව කියන්නේ මොකක්ද? මුදලින් ලද සමාජික ගාස්තුව කියන්නේ මොකක්ද? 100ටයි උත්තර දෙන්න. මුදලින් ලද සමාජික ගාස්තුව කියන්නේ මොකක්ද? ඒ සමාජිකව එයාට ඇත්තටම සල්ලි වලින් දීපු ගාන. ඒතකොට ඔයා කාලච්ඡේදයේ යන්නේ මුදලින් ලැබුණු ටික ගිණුමට බැර කරා. ඊළඟට කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම එහෙනම් කියන්න ගිණුමේ එන්න ඕනේ මොන පැත්තෙන්ද? කාලච්ඡේදයේ සමාජිකයින්ගේ සමාජික මුදල් ආදායම ගිණුමට එන්න ඕනේ මොන පැත්තෙන්ද? හර පැත්තේ. සල්ලි ටික ආව එක පැත්තක නම් කාලච්ඡේදයේ ටික එන්නේ ගිණුමේ අනිත් පැත්තේ. අන්න එහෙනම් කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම ගිණුමට එනවා හර පැත්තේ. ළමයි අර ලාභ ලබන සංවිධානවල කාලච්ඡේදයේ ආදායම කිසියම් ගිණුමකට දාද්දී ඒ ගිණුම බැලන්ස් කරලා ගිණුම ඇතුලේ අපි පොඩි බඩුවක් ලිව්වා. මොකද්ද ලියව බඩුව? බඩුව කියලා? කවුරු කියලා? අපි හිතමු විදුලි වියදම් ගිණුම කියලා. මේ විදුලි වියදම් ගිණුම බැලන්ස් කරේ කොහොමද? විදුලි වියදම් ගිණුම බැලන්ස් කරේ කොහොමද? මෙතන මොකක්ද ලිව්වේ? විදුලි වියදම් ගිණුම බැලන්ස් එකේ මෙතන මොකක්ද ලිව්වේ? ලාභ ගිණුම කියලා. ඔබට කියන්නේ මොකක්ද? ඇයි ලාභ කියලා ලිව්වේ? ඇයි ලාභ කියලා ලිව්වේ? කාලච්ඡේදයේ විදුලි වියදම ඊළඟට අපි ගිහින් දානවා කොහෙද? ලාභ ගිණුමට නේද? එතකොට දැන් මේකෙත් මේ තියෙන්නේ කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායමනේ. කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම මේ ගානේ නම් ගිහින් දාන්න ඕනේ කොහටද? මේ ගානටත් අපි ආදායම් ප්‍රකාශනයක් හදනවා. හැබැයි මේ ගානට හදන ආදායම් ප්‍රකාශනය කියන්නේ ආදායම් ප්‍රකාශනය කියලා නෙමෙයි. මොකක් කියලාද? ආදායම් වියදම්
ගිණුම කියලා. එතකොට මේ ගානෙන් මේ ගිණුමෙන් ඔයා හොයාගන්න කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම ගිහින් දාන්න ඕන කොහාටද එහෙනම්? ආදායම් වියදම් ගිණුමට. එහෙනම් ඔයා මේකෙද ලියන්නේ ලාභ කියලා නම් නෙමෙයි. දැන් අර ලාභරමුණු කරගත්තු සංවිධානවල නම් ඔයා ලාලා කියලා ලියව කාලච්ඡේදය ටිකට. ඔයා මේක නම් ලියන්නේ ලාභ කියලා නෙමෙයි. මොකද මේකේ ගහන්නේ ලාභ ගිණුමක් නෙමෙයි. මේකේ ගහන්නේ මොකද්ද? ආදායම් වියදම් ගිණුමක්. එහෙනම් ලාභ වෙනුවට මේක ඔයා ලියන්න ඕනේ මොකක් කියලාද? ආදායම් වියදම් කියලා. පැහැදිලිද? ඇයි මෙතන ආදායම් වියදම් කියලා ලියන්නේ? කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම අපි ඊළඟට ගිහින් දානවා ආදායම් වියදම් ගිණුමට. ආදායම් වියදම් ගිණුම කියන්නේ හරියට මොකක් වගේ එකද? ආදායම් ප්‍රකාශනයේ වගේ එක. එහෙනම් කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම ඊළඟට අපි ගිහින් දානවා ආදායම් වියදම් ගිණුමට. ඒ නිසා මෙතන ලියනවා ආදායම් වියදම් කියලා. ඒ මොකද්ද ගිහින් දැම්මේ? කාලච්ඡේදයේ ආදායම. ලැබුණා හෝ නැතා සමාජිකයෝ ඔක්කොගේම ආදායම. කාලච්ඡේදයේ ආදායම. ඔන්න මේ ගිණුමට එන ප්‍රධානම අයිටම 6. මීට අමතරව මේ ගිණුමට එන තව එකක් තියෙනවා. මේක එන්නේ කලාතුරකින්. මේ ගිණුමට එන තව එකක්. හිතන්න උදාහරණයක්. හිතන්න. චන්දබ. හරි. මේ මොනවද කියනවා? හරි. හිතන්න අපේ කොල්ල සෙට් එක එකතු වෙලා සමිතියක් පටන් අරගෙන. අපේ කොල්ල සෙට් එක එකතු වෙලා සමිතියක් පටන් අරගෙන. ඔය සමිතියේ ඉන්න කොල්ල දෙන්නෙක්ට අනිත් කොල්ලන්ගෙන් පොඩි අගතියක් වෙනවා. හරි. ඔය එක සමිති වාරයක් වෙලාවක සමිතිය තිය ඉන්න ගමන් ඔතන ඉන්න කොල්ල දෙන්නෙක්ට අනිත් කොල්ලන්ගෙන් පොඩි අගතියක් වෙනවා. මේ කොල්ල දෙන්න සමිතියෙන් නැගිටලා කියනවා අදින් පස්සේ අපි ආයේ මේ සමිතියට එන්නේ අපි අපේ සමාජිකත්වය අහෝසි කරගන්නවා. අන්න සමිතියේ හිටපු සමාජික සෙට් එකක් සමාජිකත්වයෙන් ඉවත් වෙලා සමාජිකත්වයෙන් අහෝසි කරගෙන සමිතියෙන් අයින් වෙලා යනවා. අන්න ඒ වගේ තත්යකට අපි කියනවා සමාජික මුදලක් කපා හරිනවා කියලා. සමාජිකත්වය කපා හරිනවා. එහෙනම් සමිතියේ හිටපු සමාජිකයෙක් සමිතියෙන් අයින් වෙලා ගියොත් එහෙම අපි කියනවා එයාගේ සමාජිකත්වය මොනවා කරා කියලාද? කපා හැරියා කියලා. එතකොට අන්න ඒ කපා හැරපු සමාජික මුදල සමාජිකයෙක් කපා හරින්නේ ඇයි? කපන්නේ ඇයි? එයා සමිතියෙන් මොන වුණොත්ද? අයින් වෙලා ගියොත්. එයා සමිතියෙන් අයින් වෙලා ගියොත් එහෙම අපි යාගේ සමාජික මුදල කපා හරිනවා. අන්න ඒකට කියනවා කපාහල සමාජික මුදලක් කියලා. ඒ කපාහල සමාජික මුදලත් ඔයා මේ ගිණුමට ගෙනත් දාන්න ඕනේ. මට කියන්න ඒ කපාහල සමාජික මුදල ඔයා මේ ගිණුමට ගෙනත් දාන්න ඕනේ හර පැත්තෙන්ද බැර පැත්තෙන්ද? සමාජික සෙට් එකක් හිටපු සෙට් එකක් අයින් වෙලා යනවා. එතකොට ඔයා මේ ගිණුමට ගෙනත් දාන්න ඕනේ කපාහල සමාජික මුදල ගිණුමේ හර පැත්තේද බැර පැත්තේද? බැර පැත්තේ. ඇයි බැර වෙන්නේ? ඔයා කාලච්ඡේදයේ සම්පූර්ණ ටික හර කරානේ. අපි හිතමුකෝ මෙහෙම. අපි හිතමුකෝ නුවන්ගේ සමාජිකයෝ 100 දෙනෙක් ඔයාට සල්ලි දෙන්න හිටියා කියලා. අපි හිතමු සමාජිකයෝ 100 දෙනෙක් ඔයාට සල්ලි දෙන්න හිටියා. ඒ හිටපු 100 දෙනාගෙන් දෙන්නෙක් අයින් වෙලා යනවා. එතකොට සල්ලි දෙන්න හිටපු 100 දෙනාගේ ටික ඔයා ගිණුමේ හර පැත්තේ නේද දාගත්තේ? එහෙනම් මේ 100 දෙනාගෙන් දෙන්නෙක් අයින් වෙලා යද්දී ආය ඒ දෙන්නව හරද කරන්න ඕනේ නැත්තම් මෙතනින් ඉවත් කරන්න ඕනේ හින්දා බැරද කරන්න ඕනේ? බැර නේද කරන්න ඕනේ. අන්න එහෙනම් ඉවත් වෙලා ගියොත් කපා හැරියොත් කපාහල සමාජික මුදල මේකට බැර කරන්න ඕනේ. ඕකට තව කොන්දේසි තියෙනවා. ගණන් එක්කම තව ඉස්සරහට කියලා දෙනවා. සහ තියරි පන්තියේදී මම මේක මීට වඩා ගැඹුරට අරන් යනවා. මේක තව කොන්දේසි තියෙනවා. අපි සමාජික මුදලක් නිකන් අහගන්නේ. සමාජික මුදලක් කපා හරින්නේ කිසියම් සමාජිකයෙක් අදාළ සමාජික මුදල දෙන්නේ නැතුව අයින් වෙලා ගියොත්. ඕගොම කතන්දර ටිකක් තියෙනවා. දැනට ඔලුවේ තියාගන්න. කපාහල සමාජික මුදලක් කියන්නේ සමාජිකයෙක් සමිතියෙන් අයින් වෙලා යනවා. ඒ අයින් වෙලා ගියපු ගාන චන්දූප අපි කපා හරින්න ඕනේ. ඒ කපාහල සමාජික මුදල අපේ සමිතියට වියදමක්ලු.
කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම අපේ ආදායම් ප්‍රකාශනයට ආදායමක්. මතකයිද කිව්වා? කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම අපේ ආදායම් ප්‍රකාශනයට ආදායමක්. එහෙනම් එතනින් කීයක් හරි කැපුවොත් අයින් වෙලා ගියොත් කපා හැරියොත් ලක්ෂිත ඒ කපා හැරපු සමාජික මුදල අපේ සමිතියේ මොකද්ද? වියදමක්. ඒක වියදමක් නිසායි මම මෙතන ආදායම් වියදම් කියලා ලිව්වේ. හරි. ඇත්තටම මෙතන ආදායම් වියදම් කියලා මොකද්ද මේ ලියන්නේ? ආදායම් වියදම් කියලා මෙතන ලියලා ඇත්තටම මොකද්ද මේ ගෙනත් දාන්නේ? කපාහල සමාජික මුදල්. ඔන්න සමාජික මුදල් කියන මේ ආකෘතිය. සමාජික මුදල් කියන මෙතන ප්‍රධාන දේවල් හතක්. ඔතනින් ප්‍රධානම 6යි. කපාහල කියන්නේ කලාතුරකින් ගණන් 1 කියලා දෙන්නම්. දැනට ඔයාට මේ අයිතම 7 ගිණුමට එන විදිය පාඩම් තියෙන්න ඕනේ. ඉස්ලාම ආරම්භක ශේෂයේ ඉන්නේ ශේෂයේ ඊගේ හර පැත්තද බැර පැත්තද? දෙපැත්තම එනවා. ශේෂයේ ඊගේ හර වෙන්නේ මොනවද? වසර මුල ලැබිය යුතු. ශේෂයේ ඊගේ බැර වෙන්නේ මොනවද අවුරුද්දේ මුලට? වසර මුල කලින් ලද. ඔය විදිහටම අවුරුද්දේ අගටත් තියෙනවා. අවුරුද්දේ අගට ශේෂයේ ඊගේ හර වෙන්නේ මොනවද? වසර මුල වසර අග ලැබිය යුතු. ඒක ශේෂයේ ඊගේ හර වගේම ඊට ප්‍රතිවිරුද්ධ ශේෂය පාගේ සටහනත් ඔයා දාන්න ඕනේ. ඊළඟට වසර අගට ශේෂයේ ඊගේ බැර වෙන්නේ මොනවද? වසර අග කලින් ලද. ඒක වසර අග කලින් ලද ටික ශේෂයේ ඊගේ බැර වගේම ශේෂයේ පාගේ හරත් වෙන්න ඕනේ. ඔන්න 4යි. ඊළඟට සමාජික මුදල් මුදලින් ලැබෙනවා. සමාජික මුදල සල්ලි වලින් හම්බෙන එකේ ඉස්සරහන. සමාජික මුදල සල්ලි වලින් හම්බෙන එකේ ඉස්සරහන. ලැබීම හා ගෙවීම කියනම හර සමාජික මුදල් කියනම බැර. කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම එන්නේ සමාජික මුදල් කියනකට මොන පැත්තෙන්ද? හර පැත්තෙන්. කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම සමාජික මුදල් කියනකට හර වෙද්දි බැර වෙන්නේ කාටද? ආදායම් වියදම් කියනකට බැර වෙන්නේ. මේ ආදායම් වියදම් කියනකට බැර වෙන්නේ. ඊළඟට 6යි. තව එකයි. කවුද? කපාහල සමාජික මුදල් කියන්නේ කාටද? සමාජික කපාහල සමාජික මුදල් කියන්නේ මොන වගේ අයටද? ඉඳලා අයින් වෙලා ගිහලා. කපාහල සමාජික මුදල් නම් සමාජික මුදල් කියන මේ දාන්නේ මොන පැත්තේද? හර පැත්තේද බැර පැත්තේද? බැර පැත්තේ. දෙන්න තිබ්බ ඔක්කොම ටික හර කරා. ඉතින් ගියපු ටික බැර කරා. මේකෙන් අයින් කරා. ඔයා මේ පැත්තේ ආයෙ දැම්මොත් එහෙම ආපහු අර වැඩේම කළා වෙනවා. හිටපුන් ගියොත් එහෙම හිටපුන්ගේ පැත්තේම දාලා හරියන්නේ නැහැ. අනිත් පැත්තේ දාන්න ඕනේ. ගානක් එක්ක ඉතුරු ටික කියලා දෙන්න. දැනට ගහගත්තා සමාජික මුදල් කියන මේ ආකෘතිය. මේ ගිණුමේ හතර වටෙන් චුට්ටක් ඊතල ගහලා දේවල් ටිකක් ලියන්න ඉඩ තියාගෙන කොටුවේ මැද්දට වෙන්න ගිණුම ගහගන්නකෝ. එච්චර දෙයක් කරන්න ආනේ ගිණුමක් තියෙනවානේ. ඔක දාගන්නකෝ. ළමයි අහන්නකෝ. මම මේ කළු පෑනෙල් ලියලා තියෙන්නේ. කළු පෑනෙල් ලියලා තියෙන්නේ ඇත්තටම ඔයා ගිණුමේ ලියන්න ඕන එක. නිල් පෑනෙල් ලියලා තියෙන්නේ ඒකේ අදහස. අදහසෙම ලියලා ඉන්නේ නැහැ පේපර් එකේ. ශේෂයේ ඊගේ කියලා දාන්න ඕනේ වසර මුල ලැබිය යුතු කියලා ඉතින් මටත් එක ගුණාර්ථ දෙකක් කියයි. ඔයාට එකයි මට එකයි. ඔයාලගේ සර්. හරි. ආකෘති ගාගන්න. පිටවංග 4 තියෙන අභ්‍යාසාංක 1. ලහිරු ක්‍රීඩා සමාජයේ කියන සමාජික උදාගීමක් අහලා තියෙන ගාන. ගාන කියනවා ලහිරු ක්‍රීඩා සමාජයේ 2025 3:31 දිනෙන් අවසන් වසරට අදාළ සමාජික මුදල් සම්බන්ධ තොරතුරු පහද දැක්වේ. ගාන හදන තීක්ෂණ 25 3:31 කියන අවසන් අවුරුද්දට. ඒවට කියනවා සමාජික මුදල් ගිණුමක් හදන්න කියලා. ඉස්ලාම ඔයාලට දීලා තියෙනවා 24 4යි 1යි 25 3:31 යි ශේෂ. ඔතන 24 4යි 1 කියන්නේ අවුරුද්දේ මුල. අනලක්ෂිත අපිට දීලා තියෙනවා අවුරුද්දේ මුලට ලැබිය යුතු 120යි. එහෙනම් වසර මුල ලැබිය යුතු කොහෙද දාන්නේ? දිනෙත්. වසර මුල ලැබිය යුතු කොහෙද දාන්නේ? ශේෂ ඊගේ හර වෙනවා. 120යි. ඊළඟට වසර මුල කලින් ලද
80යි. පටල ගන්න එපා. ශේෂයේ ඊගේ බැර. ඔන්න ආරම්භක ශේෂ දෙක දාගත්තා. දැන් ඔහොම අවසාන ශේෂ දෙකක් දාගන්නවා. ගිණුමකට අවසාන ශේෂ දෙකක් දාගන්නේ ඔයාලා දන්නවා සම්පූර්ණ තරහන්. ගිණුමකට අවසාන ශේෂ දාගන්නේ කොහොමද? එකතු කිරීමේ ඉරි දෙක ගහලා දාගන්නවා. වසර අග ලැබිය යුතු 95යි. වසර අග ලැබිය යුතු වෙන්නේ කොතනද? වසර අග ලැබිය යුතු. ලැබිය යුතු කියන්නේ වත්කම. වත්කම නම් ශේෂයේ ඊගේ හර වෙන්න ඕනේ. කටපාඩම් කරන්න එපා. එහෙනම් ශේෂයේ ඊගේ හර. හැබැයි මෙතන විතරක් දාලා ඇතිද? බෑ. ඊට ප්‍රතිවිරුද්ධ පාගේ සටහනක් දාන්න ඕනේ. ශේෂයේ පාගේ බැර 95යි. ඊළඟට කලින් ලද තියෙනවා 133යි. වසර අග කලින් ලද. කලින් ලද කියන්නේ වත්කමක්ද වගකීමක්ද? වගකීමක් නම් ශේෂයේ ඊගේ බැර වෙන්න ඕනේ. එහෙනම් ශේෂයේ ඊගේ බැර අවුරුද්දේ අවසානෙට 133යි. ශේෂයේ ඊගේ බැර විතරක් දාලා බෑ. ඊට ප්‍රතිවිරුද්ධ පාගේ සටහනක් දා ගන්න ඕනේ. ශේෂයේ පාගේ හර ඕන් දාගත්තා. දැන් මේ ගිණුමට එන තව ප්‍රධානම දේවල් දෙකයි. මොනවද? ප්‍රධානම දේවල් දෙකයි. කපාල එක අයින් කරන්නකෝ. කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායමයි මුදලින් ලැබුණු සමාජික ගාස්තුවයිනේ. හැබැයි මුදලින් ලැබුණු සමාජික ගාස්තුව කියන්නේ මුදල් කියලා නෙමෙයිනේ. මොකක් කියලාද? ලැබීම් භාගවීම කියලානේ. ඔන්න ඔහොම ලියන්නේ. හරි. දැන් ඔයාලට මේ දෙකෙන් එකක් තිබ්බනම් ඇතිනේ. ඇයි අපිට පුළුවන් අසම්පූර්ණ සටහන් දැනුවෙන් අපිට පුළුවන් මෙයා බැලන්ස් කිරීම මගින් නොදන්නා පදයක් හොයාගන්න. දැන් ඔය අසම්පූර්ණ සටහන් සිමිනේකට ඉන්න බැරි වෙච්ච ළමයි. අසම්පූර්ණ සටහන් දැනුම කියලා මහ ලබ්බක් නෑ. මේක බැලන්ස් කරලා නොදන්නා පදයක් හොයන විදිය ඔයාලා මීට කලින් ඉඳන් ඉගෙනගෙන තියෙනවා. එච්චරයි. හරි එතකොට ඔයාට මේ දෙකෙන් මොකක් හරි එකක් තිබ්බනම් ඇති. ඔයාට මේ ගානේ දීලා තියෙන අනිත් තොරතුරු වලින් හොයාගන්න පුළුවන් කාලච්ඡේදයේ ආදායමද මුදල් ලැබුණ ටිකද? කාලච්ඡේදයේ ආදායම නේද? මොකද කියන්නේ? වසර මුල සමාජිකයන් 100 දෙනෙකු සිටි අතර එක් අයෙකුගෙන් වසරකට රුපියල් 10000ක සමාජික ගාස්තුවක් අය කරේ. අවුරුද්දේ මුල හිටියලු සමාජිකයෝ 100 දෙනෙක්. එක්කෙනෙක්ගෙන් 10000යිලු. හරි. ඊළඟට තව වැදගත් කතාවක් කියනවා. 2024 4යි 1 දින නව සමාජිකයන් 10 දෙනෙක් බැඳුනා. ඒ කියන්නේ සමාජිකයෝ ඔක්කොම හිටියා 110ක්. එතකොට ඔයා ආදායම ගන්න ඕනේ මේ 100 දෙනාගෙන්ද 10 දෙනාගෙන්ද නැත්නම් 110න්මද? 110න්ම. මේ අලුතෙන් බැඳුණු 10 දෙනා අවුරුද්දේ මැද්දේම ආවනම් ඒ මාස ගන්නට විතරයි. අවුරුද්දේ අගාව නම් එයාලයි ගන්නෙ නෑ. ඒවා ඔයා සාමාන්‍ය දන්න දේවල්නේ. ඒතර 110ක ගන්න ඕනේ ආදායමට 110යි එක්කෙනෙක්ගේ 10000යි. කපලා කොටලා බෙදලා කරලා දහස් වලට කරලා ගත්තාට පස්සේ 1100ක් එනවා කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම. බැලන්ස් කරනවා. ඔන්න ඊළඟ බැලන්ස් කරන ඉතින් කේස් එකක් නැහැ නේ. ශේෂත් එක්කම එකතු කරගෙන යන්න. හරි. වැඩි පැත්තේ තියෙන සියල්ලම එකතු කරලා. ඒක ශේෂයක්ද නැද්ද දාලා නැහැ. වැඩි පැත්තේ තියෙන සියල්ලම එකතු කළා. වැඩි පැත්තේ එකතු දෙපැත්තේ එකතු විදියට දැම්මා. ඒක ශේෂයක්ද දාලා නැහැ. බැර පැත්ත අඩු පැත්තේ තියෙන සියල්ලම අඩු කරා. ආවා සල්ලි වලින් හම්බෙලා තියෙන ටික. හරි. දැන් ඔයාලට කියලා දෙන්න ඕනේ තව දෙයක්. දැන් ඔයාලට කියලා දෙන්න ඕනේ තව දෙයක්. ළමයි මේ ගිණුමෙන් ඔයා හොයාගත්තන දේවල් 6ක්. මේ 6ම තව තැන් 6කට යන්න එපයි. අය ඇකවුන්ටිං වලදී හැමතැනම තැන් 2කට යන්න එපයි. ඒතර මේ 6ම තැන් 2කට යන්න ඕනේ. මට කියන්න මේ එකින් එක දාන්න ඕනේ අනිත් තැන් මොනවද කියලා. මුන් දෙන්නව දාන්න ඕනේ අනිත් තැන් දෙක කියන්න. මං එදා රෑ මෙන්න මෙහෙම වාක්‍යයක් කිව්වා. නින්ද ගිහිල්ලා තිබ්බේ නැත්තම්. සියලුම ආරම්භක ශේෂ තත්ත්ව විස්තරයටත් සියලුම අවසාන ශේෂ මූල තත්ත්වයටත්. මතකද වාක්‍ය? එහෙනම් මේ ආරම්භක ශේෂ දෙකක් නේද? එහෙනම් මේ ආරම්භක ශේෂ දෙක දාන්න ඕන අනිත් අර මොකද්ද? තත්ත්ව විස්තරයක් ගහලා තත්ත්ව විස්තරයක් ඕනේ නම් ඒකට දාන්න ඕනේ. එතකොට මේ ගණන් වලත් තව ඉස්සරහට මම ඔයාලට කියලා දෙනවා. මේ ගණන් වල සමහර තැන් වලට තත්ත්ව විස්තරයක් ඕන වෙනවා. හරි. ගැහුවා නම් දැම්මා. ඊළඟට මේ 1178 දාන්න ඕන අනිත් තැන මොකද්ද? මේ 1178 දාන්න ඕන අනිත් තැන. හොද ඉස්සරහනක්ව මොකක් කරි?
ලැබීම් හා ගෙවීම් ගිණුමට ගයාන්ගේ හර වෙන්න ඕන නේද මේ 1178? ගයාන්ගේ කියනවා නම් ඇහුණස ඊට එහා දෙයක් මට ඇහුන්නේ නැහැ. මටද කියන්නේ? ඔව් මට තමයි කියන්නේ. ඔව්. ගයාන්ගේ කියලා තව උන්නේ නැහනේ. හා. ආ ඊට බං ගානක් දාදන්නේ. 1178ක් ලැබීම් හා ගෙවීම් ගිණුමට හර වෙන්න ඕනේ. එහෙනම් ඒක දාන අනිත් තැනත් තේරුණා. මේ 1100 දාන අනිත් තැන මොකද්ද? මේ 1100 දාන අනිත් තැන මොකද්ද? ආදායම් වියදම් ගිණුමට. හරියට මොකක් වගේද ආදායම් වියදම් ගිණුම කියන්නේ? ඔයා දන්න නම් ආදායම් ප්‍රකාශනය වගේ ආදායම් වියදම් ගිණුමේ ආදායමකට ගිහින් දාන්න ඕනේ. මේ අවසාන ශේෂ දෙක කොහටද දාන්න ඕනේ? සීලම අවසාන ශේෂ මූල්‍ය දත්තරත්. මූල්‍ය දත්ත ප්‍රකාශනයේ මෙයාව දාන්න ඕනේ කොහෙද? දැන් කියන්න. මූල්‍ය දත්ත ප්‍රකාශනයක් ගාවොත් මූල්‍ය දත්ත ප්‍රකාශනයේ මෙයාව දාන්න ඕනේ කොහෙද? මේ කවුද නිර්වචනය කරන්න කවුද මේ? වසරාග ලැබිය යුතු. ලැබිය යුතුයි කියන්නේ ඔයාලට වත්කමක්. එහෙනම් ජංගම වත්කමකට යන්න ඕනේ මූල්‍ය දත්ත ප්‍රකාශනයේ. ලැබිය යුතු සමාජික මුදල් කියලා. තේරෙනවද? මුව කොහෙද දාන්න ඕනේ? ජංගම වගකීමකට දාන්න ඕනේ. මේ තියෙන වසරාග කලින් ලදයි කියන්නේ ඔයාලට වගකීම. එහෙනම් ජංගම වගකීමකට යන්න ඕනේ. පැහැදිලිද? ඕන් ඔය කතන්දරෙත් අපි මේ සමාජික මුදල් ගිණුමේ වටේට ඊතල ගහලා ලියාගමු. මේ ටික දාන අනිත් තැන්. හරි. ඔක තොරණ වගේ ලස්සනට ලියන් ඉඳලා ලවණ සතියේදී මුකුත් වගේ ඉන්නේ. මට කියන්න මේ ආරම්භ විශේෂයේ කාර්යය යන්න ඕනේ. තත්ත්ව විස්තරයට. තත්ත්ව විස්තරය මොකක් විදියටද? තත්ත්ව විස්තරය මොකක් විදියටද? වත්කමක් විදියට. මෙයා කාර්යය යන්න ඕනේ. ඌත් ආරම්භ විශේෂයක්. ඌ යන්නත් ඕනේ තත්ත්ව විස්තරයට. එතකොට මේ මුදල් ලැබුණ ටික ආයෙ කොහටද යන්න ඕනේ? චාරුක පාරයන් ගැලන දිහා බලන්න එපා. මේ බලන්න. මේ මුදල් ලැබුණ ටික කොහටද යන්න ඕනේ? බැලුවේ නෑ බැලුවා නේද? මේ මුදල් ලැබුණ ටික යන්න ඕනේ ලැබීම් ගෙවීම් ගිණුමට. ඊළඟ මේ කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම කාර්යය යන්න ඕනේ. කාලච්ඡේදයේ සමාජික මුදල් ආදායම කාර්යය යන්න ඕනේ. කියන්න. ආදායම් වියදම් ගිණුමට. ළමයි ආදායම් වියදම් ගිණුමේ මොකක් විදිහටද මේක යන්නේ? ආදායමක් විදිහට. මේ කපාහල සමාජික ගාස්තු ටික කාර්යය යන්න ඕනේ. ආදායම් වියදම් ගිණුමේ මොකක් විදියටද? වියදමක් විදියට. ඒක යනවා ආදායම් වියදම් ගිණුමට මොකක් විදියටද? වියදමක් විදියට. මේ කියන්නේ ආදායම් වියදම් ගිණුමේ ආදායමක් විදියට. ඊළඟට මේ අවසාන ශේෂ දෙක කාර්යය යන්න ඕනේ. මූල්‍ය දත්තට. මෙයා යන්න ඕනේ මූල්‍ය දත්ත ප්‍රකාශනයේ මොකක් විදියටද? වත්කමක් විදියට. මෙයා යන්න ඕනේ වකීමක් විදියට. හරි